තත්ප්‍රහතලිස් 7ේදී ආරම්භ වන අතර ඒ සඳහා පසුබිම සැකසීම මුල්වෙනි තුකීපේදී සිදු කරයි. ඒ නිසා පරතල නොවී බලා සිටින. තමුසෙලා දෙන්න මෙතන පොර කුකුළු දෙන්න එකගේ බලන් ඉන්නද මට වෙච්ච දේ කියනවද? සාජන් මහත්තයා මූ මගේ දුවට කරපු අපහාසයට මට අනිවාර්යෙන් අපහාස නඩුවක් දාන්න ඕන. මොකද්ද මේ වුණා කියන්නේ? මේක සාජන් මහත්තයා මගේ වැරද්දක් නෙවෙයි. අර සම්පත් කියන කපුව තමයි මාව පටලවලා වෙන ගෙදරකට එව්වේ. මූට සමරසේකර මහත්තයා ඔයා කලබල වෙන්න එපා. නීතිය අතට ගන්න හදන්න එපා. මට කියන්න මොකද්ද උනේ කියලා පිළිවෙලට. මට ඉන්නවා සාජන් මහත්තයා හරි ලස්සන දුවෙක්. අවුරුදු 26යි වයස. ගමටම එයා හරි සිරියාවයි. එයාගේ හිනාව දකින්න ඕන කෙනෙක් එයාට වශී වෙලා වගේ බලාගෙන ඉන්නවා. කැම්පස් එකේදී සෑහෙන පිරිමි ළමයින්ගේ ආකර්ෂණය දිනාගත්තා. එයාගේ පුදුම ලස්සනක් තියෙන්නේ. ඔයාට කියන්න මෙයා එයාගේ හිනාව මාරම ලස්සනයි. හින්දි නිලියක් වගේ. ඒ කියන්නේ අහක බලන් ඉඳලා සමහර වෙලාවට ඇස් කොනකින් අපි දිහා බැලුවට පස්සේ අපි ගල් වෙලා යනවා. නේද මාමේ? මාමේ? කවුද මාමා? අනික සාජන් මහත්තයා කොහොමද ඔය විස්තර දන්නේ? නෑ ඔය කියන් ගිහපු විදිහට මට හිතුණා එහෙමත් ඇති කියලා. ඉතින් සමරසේකර මහත්තයා කියන්නකෝ. කොහොම හරි දුවගේ කල වයසත් හරි නිසා අපි දුවට කසාදයක් හොයන්න ගත්තා. හොඳ කටයුත්තක්. අපි ගමේ කපු මහත්තයාටත් කියලා තිබ්බේ. කපු මහත්තයාගෙන් ඊයේ කෝල් එකක් ආවා. නෝනේ ඔය ටැංකිය උතුරනද කියලා පොඩ්ඩක් බලන්න. හෙලෝ සමරසේකර මහත්තයා මම මේ කතා කරන්නේ සම්පත්. අපේ කපු මහත්තයානේ. ඔබතුමාට සුබ ආරංචියක් කියන්න ගත්තේ. සුබ ආරංචියක්? අපේ දුවට කටයුත්තක්වත් හම්බ වුණාද? උපාසක මහත්තයෙක් වගේ අහිංසක කොල්ලෙක් හම්බ වුණා. හොඳට ඉගෙනගෙන තියෙනවා. හොඳට ඉඩ කඩම් සල්ලි බාග එහෙමත් තියෙනවා. හරි ෂෝක්නේ. අනික සමරසේකර මහත්තයා මම පොරොන්දම් බැලුවා. 18ක්ම ගැලපෙනවා. ෂුවර් එකටම අපේ දුවගේ උරුමකාරයා තමයි එහෙනම් ඔය. ආයෙත් අහලා. හෙට උදේ මම ওই ළමයාගේ තාත්තට එන්න කියන්නම් සමරසේකර මහත්තයාගේ ගෙවල් පැත්තේ. කියන්න. අපි ගෙදර ඉන්නේ. එතකොට මේ හෙට ඒ ළමයා ඉන්නේ නැද්ද? ඒ මහත්තයාට හෙට නිවාඩුනේ අඩු. කොළඹනේ වැඩ. හෙට තාත්තත් එක්ක ටිකක් කතා කරගන්නකො මුලින්. කමක් නෑ. එන්න කියන්නකෝ. ඉතින් මුකු තවුලක් වෙලා නෑනේ. එපාර මොකක්ද උනේ? මමයි අපේ නෝනයි අද උදේ ලෑස්ති වෙලා හිටියේ ওই ළමයාගේ තාත්තව පිළිගන්න. එතකොට තමයි මෙන්න මේ යකාවේ. හරි. දැන් මේකේ මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ? මට ඉන්නව සාජන් මහත්තයා බල්ලෙක්. අවුරුදු 3යි. ඉතින් පැටව ගහන්න යවන්නත් කාලේ හොඳ හින්දා මම හොය හිටියේ හොඳ බැල්ලියෙක් ක්‍රොසින් එකට. ඉතින් ওই සම්පත් කියන කපු මහත්තයා අපේ ගෙවල් පැත්තේ යන ගමන් මම යාට පණිවිඩයක් කියවලා තිබ්බ පොඩ්ඩක් යමින් ගමන් අපේ පැත්තට ගොඩ වෙන්න කියලා. සම්පත් මහත්තයා තකහණියක් ආවද? මං කිව්වේ මේ පැත්තෙන් ආවොත් එන්න කියලානේ. මේ පැත්තේ මම මේ හඳහනක් ගන්න යන ගමන් ඒක මම මතක් වෙලා ආවේ. මම පොඩි කාරණාවක් දැනගෙන සම්පත් මහත්තයාට එන්න කිව්වේ. සම්පත් මහත්තයා ඉතින් මේ ගමේ නොදන්න ගෙදරක් නෑනේ. ගමටම කපුකම් කරන්නේ සම්පත් මහත්තයානේ. මේ ඔහොම ඔය ගෙවල් ගානේ යමින් ගමන් දැකලා නැද්ද මෙන්න මේ වගේ මේ බැල්ලියෙක් ඉන්නෝ මේ වර්ගේ. මෙයාට දැන් අවුරුදු 3ක්. පැටව ගහන්න දාන්න කාලේ හරිනේ. මං ඒකයි ඇහුවේ මේ එහෙම දන්න තැනක් තියෙනවා නම් මට කතා බහ කරලා මේ ක්‍රොසින් එකට දාන්න පුළුවන්නේ. හැබැයි එක ගයක් තියෙනවා. පැලෙන්දෙනිය හන්දියෙන් දකුණට දාපු ගමන් කන්දරක් ගිද්දී තියෙන උඩම ගෙදර. මට මෙයාව දැක්කම මතක් වුණේ. ඒ ගෙදර මහත්තයත් මට කියලා තිබ්බේ මේ ජාතිය බල්ලෙක් හම්බුනොත් පැටව ගහන්න හොයලා දෙන්න කියලා. මම කියලා තියන්නම්. මම එහෙනම් හෙට උදේට වගේ මේ පැත්තේ ගිහින් එන්න යන්නන්නේ. ඔව් මම කියන්නම් හෙට උදේම යන්නකෝ. ඉතින් මොකද උනේ? සම්පත්කාරයා මාව ගෙදර වරද්දලා යවලා තියෙන්නේ මේ මිනිස්සයාගේ ගෙදරට. මේ මිනිස්සයා නෝනයි බලන් ඉඳලා මනමාලෙක් කෙනකම්. මම ගියේ බල්ලට බැල්ලියෙක් හොයන්න. අප්පට
මල්ලිට තැන හොයාගන්න අමාරුනේ නෑනේ. අනේ නෑ කන්ද පහුවන ගමන් තියෙන ගෙදරනේ. මීට කලින් කීප දෙනෙක්ම ආවා. හැබැයි අපි කැමති වුණේ නෑ. එහෙම ආවට ගියාවට නියම කරන්න බෑනේ. ඔව්. හොඳට හොයලා බලලා කරන්න ඕන වැඩ මේ. කවුද දන්නේ අද කාලේ මොන වෙද තියනවද කියලානේ? මෙයාට බෙහෙත් ඔක්කොම විදලාද? බෙහෙත් විදලාද? දුවගේ අර බලහපු කතාව මහත්තයා මෙයාට කියලා වගේ නේද? ඔව් මේ ඒවනම් ඔක්කොම හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මෙයා සැරයිද? අපේ එක්කෙනා නම් හරි අහිංසකයි. සැරයිද? එහෙම සැරක් නෑ. හැබැයි අසාධාරණේ පෙන්වන්න බෑනේ. ඕන තැනක කතා කරනවා. අපේ එක්කෙනාත් ඉතින් අහිංසකයි කිව්වට ඔය වගේ තමයි. ගෙදර පූසෙක් ඉන්නවා. මෙයාට නොදී උන්ට මස් කෑල්ලක් දුන්නොත් පූසව පන්න හපන්නේ. මොකද? ඔව් දෙපාරක් විතර හපලා පූසගේ කෑම පිඟාන සුද්ධම කරලා දානවා. පූසගේ කෑම පිඟානෙන් කනවා? පොඩි කාලේ නම් සතුත් එක්ක හැදිච්ච ළමයෙක් වෙන්න නැතුව. ඔය ලොකු ගෙවල් වල බලු පූස එන පිරිසුවට ඉන්නේ. මේ සිකියුරිටි ජොබ් එකක් නේද කරනවා කිව්වේ? අම්මා දෙනවා ආයේ සුපිරි සිකියුරිටි එකක්. ගිය මාසේ හොරෙක් පැනලා උගේ පස්ස හැපුවනේ. පස්ස හැපුවනේ නෑ සුපිරි වැඩකාරයා. ක්‍රම ටිකක් අමුතුනාට හරියට ජොබ් එක කරන් ඉන්න කොල්ලෙක් වගේ. එතකොට සම්පත් මහත්තයාව කොහොමද අඳුරන්නේ? සම්පත් කිව්වේ මේ වැඩේ කතා කරපු මහත්තයා. සම්පත් අයියා. අපේ ගෙවල් පැත්තේනේ. පැටව ගහන වැඩේටත් මම එයාව තමයි ගන්න ඉන්නේ. මොකද? නෑ රැළේ ගිහින් නෑනේ. සාමාන්‍යයෙන් අක්කේ එහෙ වුණාම පිටින් කෙනෙක් ගන්න වෙනවා. පළවෙනි පාරනේ. ඒක නම් මට තේරුනේ නෑ හැබැයි. දැන් එතකොට හීට් එක හැදිලාද තියෙන්නේ? හීට් එක? කාටද? මෙහෙක් කියලාද? ඔව් ඉතින් පුදුම ග්‍රීස්මයක් නේ තියෙන්නේ. නාගත්ත ගමන් ඉන්නේ. නෑ අර මං කිව්වේ පැටව ගහන කාලෙට හීට් එක කියලා එකක් හැදෙනවනේ. මේ ටීනා හම්බෙන කාලේ වාටත් එහෙම වුණාද ඕනේ? මට ඕනවාද දාන්නේ? එහෙමනම් දන්නේ නෑ. ග්‍රීස්මෙ හින්දා නම් දවසට දෙපාරක් වගේ කොහොමද නානවා? අප්පා දවසට දෙපාරක් වැඩිනේ. අපේ එක්කෙනාට සතියකට දෙපාරක් වගේ තමයි නාවන්නේ. නාවන දවල් වෙනකොට බිම läගලා දිව ඇදගෙන හති ඇර ඉන්නවා. දිවට දාඩිය දාන්නේ. පව්. අපි ඉතින් නාවනවා. මෙහෙ එක්කෙනා සැර නැත්තේ ගැට ගහලා හදන්නේ නැතුව ඇතිනේ. ගැට ගහලා? නෑ මල්ලි පොඩි කාලේ ඉඳන් සමාජෙට දැම්මනේ. දැන් වක්කු වගේ හැදෙන්නේ. ඒක හොඳයි අක්කේ. පොර කන්නේ නැද්ද? පොර කන්නේ නැද්ද? මම හිතන්නේ මෙයා පොර කන්නේ නැද්ද කියලා. භාෂාව ටිකක් අමුතුයි නේ. මං කිව්වොත් දුවගේ කෙට්ටු ෆොටෝ යවන්න එපා කියලා. ඔව් ඉතින් ටිකක් අඩුවෙන් තමයිනේ. මේ ඉන්නේ අපේ එක්කෙනා. අනේ හරි වැදගත් පාටයි. ඔව් අක්කට කියන්න අද වෙනකම් මම දැකලා නෑ කකුල උස්සලා චූ කරනවා. මොනවද නේ මුගේ කියන්නේ? අනේ මට තේරෙන්නේ නෑ නෝයි. නෑ බ්‍රීඩ් එක හොඳයිනේ. වැදගත් පරම්පරාවක්. මෙහෙම දිග ඇදිලා තමයි චූ කරන්නේ. මෙහෙ එක්කෙනාගේ වත්තේ වෙටි එහෙම ගහනවද? මොකද? නෑ මං එහෙම හෙව්වේ අපේ එක්කෙනාගේ නම් එහෙම නරක පුරුදු නෑ. අපේ එක්කෙනා පුරුදු වෙලා ඉන්නේ හැමදාම වත්තේ තියෙන ලොකු කොහොඹ ගහක්. ඔය කොහොඹ ගහයට තමයි යන්නේ වෙටි දාන්න. මොනවා හංග මන් දන්නේ? අපේ එක්කෙනා බාත් รู ම් යන්නේ. අප්පට හුඩු ට්‍රේන් කරලාද තියෙන්නේ? අපේ පොඩි කාලේ පුරුදු කරේ එහෙම තමයි. අනික ලැජ්ජ නැද්ද මෙච්චර මේ ලොකු වෙලා
බෙල්ටි ගහන්න කොඹ ගහ කසට යන්න. නෑ ඊටින් පුඩි කාලේ ඉඳන් හුරුුණු තැනනේ. දැන් වෙනස් කරගන්න බෑ. ඊයා අපි සෑහෙන වෙලා කතා කර කර හිටියට මම තාම මෙයාව දැක්කවත් නෑනේ. ඔය ගේ පිටිපස්ස ඇති. ටීනා! ටීනා! ටීනාද නම? ටීනා! ටීනා! ඉජු ජු 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 ජු. මෙහෙර මස් කැල්ලද? ඈ? මස් කැල්ලි ඕනද? මොකද? මොකද මේ අපේ ටීනාට ඉජු ජු කියන්නේ? මේ ඔහොම කරනවා නම් මේ කසාදේ කරන්නේ නැහැ හොඳේ. අප්පා මේ බැලි එච්චර ආඩම්බරද? බැලි? Acabou.